Hello guys, welcome back to our YouTube channel. කොහොමද ඉතින් කට්ටියට සැබෑ සනීපේ ඉන්නවනේ. අද අපි ගෙනාවේ මොනවද? ඩොමිනෝස්. අද අපි ගියා ඩොමිනෝස් එක පැත්තේ. අපේ හාමිනේට අද රැට යන්න බෑ කිව්වා. රැට යන්න බෑ කිව්වා. එයි වයසක පාටයි වගේ. ඊට පස්සේ ඉතින් සෑහෙන දවසකින් පීස් එකක් කෑවෙත් නෑ. මෙයා කොහොමද සෑහෙන දවසක් පීස් එකක් කන්න අර ඇද හිටියේ. අද ගියා. යද ගෙනාවේ chicken naimeris volcano naimeris chicken piece එක ආයෙ ගෙනාවා මොකක්ද ඔක garlic bread එක අන්න like garlic bread අපිට සම්පූර්ණ total cost එක වුණා 2551 සත 50ක දරුවෙක් තියෙනවා. ඊට තියෙනවා සෝස් සම්බෙලා තියෙනවා. ඉටාලියන් සීසනින්. තව සෝස් තියෙනවා. ඒක මේකට එන්නේ ඉතින්. මගට ඇවිල්ලා තියෙනවා. මෙන්න තියෙනවා. වැඩි ඇල කරන්න බෑ මම හිතන්නේ මේක ඇතුලේ අර සෝස් එක වගේ තියෙනවානේ. මේක මීඩියම් එකක්. තව තියෙනවා chili flakes තියෙනවා ආය අර ඉටාලියන් සීන් එක තියෙනවා ඉටාලියන් එකක් මේක මොකද්ද මොනික කන්නේ මේක එහෙනම් volcano එක unbox කරන්න හදන්නේ ඉවසන්න බෑ ඉරුණා පොඩිනේ ඒ තමයි යාලා කිව්වේ ඩිප්ලෝමේ එක ඔයාලට පොඩි ක්ලෝස් අප් ෂොට් එකක් පෙන්නන්නම් මං ඔන්න ඔහම තමා තියෙන්නේ හරිද ඔහම මැද්ද චීස් තියෙනවා හැබැයි චූටි මේ හැබැයි කට්ටිය කිව්වා යා කිව්වා මේ ඩෝ එක මේ හීනී කියලා සාමාන්‍ය වට වඩා අර ටඩා ඔන්න තියෙනවා garlic bread එක හරි සෝස් ටික තිබ්බා හොඳනේ කාලා ඉවරයි දැවෙන්න ඉවසන්න බෑ මට ඒක දිහා බල බල ඉන්න මුලින්ම අපි try කරමු පීසා එක සසන wat kada wow kada kan මම මේක කියලා කියවා ya එහෙනම් කෑවා ඒක රසයි චීස් එක රහයි චීස් වලට කැමති කට්ටියට සෙට් වෙන්නේ මම නම් චුට්ටක් සැර මදි වගේ මං අර මං ටිකක් වැඩියෙන් කැමති සැරට මේකෙන් ටිකක් දාගමු chili flakes එක
ඒක ඇතුළට චීස් දාලා නෑ. උඩට චුට්ටක් දාලා නේද ගන්න. මේක වගේ ඇතුළේ නෑ වගේ. එයා ඊකේ වගේ ඇතුලේ නේ කොහොමද පීසබල උඩින්නේ චීස් දාන්නේ. සම්මයි කම්බි එනවනේ. එහෙමනේ. චර සීන් එකක් නෑ. මෙතන මැද්දේ විතරයි නේ. දාන්න එපා පාට පාට. මේ පැත්තට ගොඩක් දාන්න. අර පැත්ත මස් ගොඩයිනේ. අසාධාරණකම් වෙන්නේ හැමතැනම පේනවනේ. එකක් දහයි දා. Ada apa? දාන්න බලන්න. චුට්ටක් දාන්න බෑ. Ibarat. නාමිස්කෝට සරණ. Hah? නාමිස්කෝට සරණ. Ini nanya ada pizza kan? Oh, pizza ke dia guys. Allah kena tahu benar. ada itu makanan. Kan? Ini apa? Itu kayak apa nama itu loh? Ya gak ada peti ini. මට නම් ඉතින් අද රයිස් එකක් වගේ කෑව නම් තමයි බඩ පිරෙන්නේ. ටිකක් කඩා ගන්න තමයි අමාරුයි. මේ මගේ චිකන් කෑල්ල කරන චීස් එක උඩට. මාල චීස් එක. අර ටික ඇඩ් වුණාම අමාරුයි. සීසනින් ටික ඇඩ් වුණාම මාර රහයි. මීඩියම් එක අපි දෙන්නට මදිනේ. හරිද? මට මේක තනියම කෑම. වඩක් කන්න පුළුවන් වේ ඕන තැන. චීස් එක හම්බුන කරලා. මේකට පොඩි ඔෆර් එකකුත් කරනවා මේ ₹200ක් විතරනේ. 300 ගන්න. පේනනේ චීස් පට්ට පෙරේතයි. මන්න වැඩි චීස් සීන් එකේ නෑ. මෙයා තමයි. යා දෙන්න කියලා කොහොමද? ඒ කැලි චීස් එක. ඉතින් කන්නේ කියලා. එනේ කන්න. එනේ කදින්න. මේ ඇවිල්ලා garlic bread. ඔච්චර කරනවා. මොකද පෙරේන? chicken teriyaki හරි මොකක් කරන්නේ?
පීසා එකට වඩා මේක රහයි නේ මේක නියමයි මම කොහොමද කියන්නේ මේ ගාලික් බ්‍රෙඩ් එක මම පිසා දෙක කියනවා සෝස් ටිකුයි චීස් සෝස් එකක් දාගෙන කැලිමිස් චුට්ටකුත් දාගත්තා टॉप पे කන්න කන්න මේ කැලරාලි කරලා මේකම ඉඳකට මගේ කන්න කන්න ඔකරන් කන්න නේ ගගන්න ඉමීට ලයින් එක ගැහුවා මේ කෑල්ල වාගේ කෑල්ල කියලා පංචාවක් කළේ නෑ kami ayo bersekan mana? Aku akan hari materi. Kamu ini lagi. Nah. මට මගේ සුපුරුදු සෝස් එක හොඳයි. ටොමැටෝ කෙචප්. cheese එක මේ cheese එක වර දෙකක්. මේ තිබ්බ පීසා එක යට තිබ්බ කප් එක. පීසා ඩෝ එක නෑ ඩෝ එක වගේ මේකේ තියෙනවා මේ කප් එකේ. ඒක ඇද්ද තමයි චීස් පුරවලා තියෙන්නේ. ඒක රසයි. අද රසයි. චීස් රහන්නේ. මට සැර රහ නැති හින්දා එච්චර. garlic bread එකෙන් කෑල්ලක් try කරමු. අයින කෑල්ලක් ගත්තා. මට දැන් බඩ පිටට කන්න. මේක තව පැකට් එකක් තිබ්බනේ. Tahu dalamnya juga. apa lagi nak? Dan dibul deh. දෙකම cheese නිසා cheese එක වැඩි වගේ නේ. කෑලි දෙකේම. මේකට අර මේව ටික කරනහම මාරයි. ඒ ඉතාලියන් සීසනින් එක නම් টොප් එක. ඒසර සීසන් එකක් තුනක් නෑ. කන්න මේ. ඈ? කන්න. කට්ටිය මේ මොකද්ද? පීසා හට් එක හොඳයි කියනවා ඩොමිනෝස් එකට වඩා. ඒ වුණාට මගේ පෞද්ගලිකව මේ මං කැමති ඩොමිනෝස් එකට. පීසා හට් එක පොත් එහෙම තමයි.
මම ඩොමිනෝස් එකට ගියා. ඉස්සර ඩොමිනෝස් එකට අපි ගියා සෑහෙන්ට. ඒ වුණාට සෝරි ඩොමිනෝස් නෙමෙයි. ඉස්සර පීසා හට් එකට අපි සෑහෙන්ට ගියා. ඩොමිනෝස් එක තමයි මට පස්සේ සෙට් උනේ. පීසා හට් එක ගාන වැඩි බොරුවට ගහත් නෑ. පෝෂණුත් මදි. සූදු. මේකේ තියෙන නිකන් සුදු පාට වගේ සෝස් එකක් එක්ක චිකන් එහෙම තියෙනවා පේනවනේ. කන්න කාලා හැදෙන්න කන්න අන්තිම කෑල්ල සුදු නෝනාගේ බඩ පිරීලාලු එලෙතකම ගිහින් නැහැ තව බඩ පිරීලා last bite pizza එකයි garlic bread එකයි දෙකම ඉවරයි කොහෙන් ගියාද දන්නේ නැහැ වගේ සීන් එකක් තමයි බඩට ගියේ එහෙනම් වීඩියෝ එක එච්චරයි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හමුවෙමු subscribe කරන්න share කරන්න like කරන්න comment කරන්න acceptable support එකක් දෙන්න එන next video එකෙන් හමුවෙමු goodbye guys